V වගාවට සාපේක්ෂව එළවලු වගාව තරමක් සංකීර්ණයි. නමුත් V වගාවට සාපේක්ෂව එළවලු වගාවේ වැඩි ලාභ ලබන්න පුළුවන්. එළවලු වගාවක් හරියට නඩත්තු කරලා හරි කාලෙට මාකට් එකට දාගත්තොත් ලොකු අස්වැන්නක් වැඩි ආදායමක් ලබා ගන්න පුළුවන්. ලංකාවේ ජනප්‍රියම ඇග්‍රිකල්චර් YouTube channel එක කවුළු ඇග්‍රෝ තුලින් අපි අද ඇවිත් ඉන්නේ. ලස්සනට මේන්ටේන් කරලා තියෙන ගෝවා කොටුවක් බලන්න. මේක හෙට අනිද්දා අස්සන් නෙලන්න තියෙන එක. අපි මේ ගොවි මාත්‍යයන් අහලා බලමු. මේකේ හදලා තියෙන ප්‍රභේදය මොකද්ද? මේ වගාව සිද්ධ කළේ කොහොමද? සාමාන්‍ය මේකට ගියපු වියදම සහ මේකෙන් ලබන්න පුළුවන් දල ආදායම කොයි වගේද කියලා. බ්‍රැසිකා කුලයට අයත් ගෝවා කොල්ල සුදු සහ රතු ගෝවා ලෙස ප්‍රධාන වර්ග තුනකින් අඳුනාගන්න පුළුවන්. මහා බ්‍රිතාන්‍යය ආශ්‍රිතව යුරෝපානු අර්ධද්වීපයේ සම්භවය වී ඇති බවට සැලකෙන ගෝවාවල ඉතිහාසය ක්‍රිස්තුපූර්ව දහස තරම් ඈත අතීතයකට දිවයනවා. ශ්‍රී ලංකාවේ අතීතයේ උඩරට එළවලුවක් ලෙස ප්‍රසිද්ධ වුණ ගෝවා වර්තමානයේ දිවයිනේ සියලුම ප්‍රදේශවල වගා කරන භෝගයක් බවට පත්ව තිබෙනවා. ගෝවා වගාව කිව්වහම ගොවීන් ආකාර කීපයකට වගා කරනවා. අපි මේ අද ඇවිත් ඉන්නේ ගෙඩි ගෝවා වගාවකට. මේ ගෝවා වගාව සිදු කරයි යන්නේ ලසන්ත ගොවි මහත්තයා. අපි ඇවිත් ඉන්න ලසන්ත ගොවි මහත්තයා හම්බෙන්න ආයිබෝන් ලසන්ත ගොවි මහත්තයා. ආයිබෝන්. ලසන්ත මහත්තයා මේ ප්‍රදේශය මොකද්ද? මහයිලුප්පලම දෙහිගම්මාන කියලා තමයි කියන්නේ. මහයිලුප්පලම දෙහිගමන. ඒ කියන්නේ අනුරාධපුර දිස්ත්‍රික්කයේ එප්පාවල ඒ අතර තියෙන්නේ මහයිලුප්පලම ඒ ආසන්නයේ තියෙන ගමක් තමයි දෙහිගම්මාන කියන්නේ. මේක ඇවිල්ලා ගෝවිපලා. අපිට කියන්නකෝ ගෝවා වගාව කොහොමද කරන්නේ? අපි ඉස්සලාම අර ටික මේ තවන් දා ගන්න හැට ටික තවන් ඉස්සලා සකස් කර ගන්නවා. ඊට පස්සේ අපි ඉම් සකස් කර ගන්නවා. ඉම් සකස් කරගෙන ඉවරලා අර ටික තවනෙන් අයින් කරගෙන අවිල්ලා ආයෙ හදනවා අපි මේ හදන කොටුවේ. ඒ කියන්නේ පැල වෙනම ගෙනල්ලා තමයි මෙහෙ ඉඳවන්නේ. ගෝවා වගාවකට බීජ අවශ්‍යතාවය කොච්චරක් වගේද? පැකට් 20ක් වගේ තමයි අපි හදන්නේ. පැකට් 20ක් කියන්නේ ග්‍රෑම් 10යි. 10 ඔව්. සාමාන්‍යයෙන් පැකට් 20ක් ග්‍රෑම් 200ක්. ඒ කියන්නේ සාමාන්‍යයෙන් නිර්දේශිත බීජ ප්‍රමාණය තියෙන්නේ හෙක්ටාරයකට ග්‍රෑම් 250ක් කියලා සාමාන්‍යයෙන්. නමුත් ගොවි මහත්තුරුන්ගේ ඒක ඇවිල්ලා යාළගේ අත්දැකීම් මේ කට්ටිය ග්‍රෑම් 200ක් අක්කරයකට හදනවා. ඒ කියන්නේ ඒක අධිගණත්ව ක්‍රමයට තමයි හදන්නේ. පරතරය කොයි වගේද හදන පරතරය? අපි හදන්නේ අඩිය අඟල් 8 වගේ. අඩිය අඟල් 8. සාමාන්‍යයෙන් ගෝවා වගාව සිදු කරද්දී පරතරය වෙන්නේ සෙන්ටිමීටර් 45 30. ඒ කියන්නේ අඩි 1කමාර වගේ. නමුත් මේ ගොවි මහත්තුරුන්ගේ අත්දැකීම තමයි අඟල් 8ත් අඩියක් තමයි. ඒ කියන්නේ පේලි අතර පරතරය අඩිය, පැල අතර අඟල් 8. ඒක හදන්න හේතුව මොකද්ද? ඒ කියන්නේ මේ ගෝවා ගෙඩිය පෙරලෙන ප්‍රමාණය වැඩි. ඒ කියන්නේ වතුර හිටිනවා ප්‍රමාණය අඩුයි. ඒ කියන්නේ මේ ගෝවා ගෙඩි පෙරලෙන එක අඩු වෙනවා ළඟ හදපුවාම. ඒකෙන්ද තමයි වල බීජ ග්‍රෑම් 200ක් මේ අක්කරයට යන්නේ නේ. එතකොට අක්කරයකට පැල කීයක් වගේ වැටෙනවද? අක්කරයකට පැල 30000ක් වගේ තමයි වැටෙන්නේ. සාමාන්‍යයෙන් අක්කරයකට පැල 30000ක් කරනවා මේ ගොවි මහතුරු හදන විදිහට. ඒ කියන්නේ පරතරය ළඟ හදන හින්දා. නැත්තම් සාමාන්‍යයෙන් අක්කරයකට පැල 20000ක් වගේ තමයි 20000ක් 22000ක් තමයි වැටෙන්නේ. ඒ කියන්නේ සෙන්ටිමීටර් 45 30 හදද්දී දැන් මේ ගොවි මහතුරුන්ගේ අත්දැකීමෙන් මේ කට්ටිය හදන්නේ සෙන්ටිමීටර් 30 අඟල් 8 අඩි අඟල් 8 හින්දා තමයි පැල 35000ක් වගේ වැටෙනවා කියන්නේ. ගෝවා පැල හිටෙව්වන් පස්සේ තියෙන නඩත්තු කටයුතු මොනවද? අපි ඊට පස්සේ උදුළු ගන්නවා ඉස්සෙල්ලාම. උදුළු ගන්නවා පස්ලම් කරනවා. ඊට පස්සේ පොහොර මුර දෙකක් වගේ දානවා. පොහොර මුර දෙකක් වගේ දානවා. ඊළඟට තව ඊට පස්සේ තෙල් ගහන එක තමයි කරන්නේ. ඒ කියන්නේ කෘෂි රසායන යොදන එකනේ. හරි. එතකොට මේ ප්‍රභේදය මොකද්ද? මේක තමයි මේ ප්‍රීමා ඉන්දම් 296 කියන්නේ. ප්‍රීමා ඉන්දම් 296. මොකද්ද අනිත් ප්‍රභේදات එක්ක ගත්තාම මේ ප්‍රභේදයේ තියෙන විශේෂිත ලක්ෂණ? නැත්නම් වාසි මොනවද තියෙන්නේ? මේ ප්‍රභේදයේ වාසි කියන්නේ අනිත් ගෝව කපන්න මාස 3ක් විතර යනවා. 3.5මාරක් වගේ. මේ ගෝව එක කපන්න දින 75ක් 70න් වගේ කපන්න පුළුවන්. ඒ කියන්නේ එක වාසියක් තමයි අනිත් ඒවා මාස 3.5මාරක් යන එක මේක දින 70න් කපන්න පුළුවන්. එතකොට අර අච්චර කල් නඩත්තු කරන්න ඕනේ නැහැ. නඩත්තු වියදම් අඩුයි. මේක ඉක්මනින් කපලා දෙන්න පුළුවන්. ඒක එක වාසියක්. අනිත් වාසි මොනවද තියෙන? තව වාසියක් තියෙනවා මේක මේ කොළ ඝනකම් තියෙනවා. කොළ ඝනකම් ඒ කියන්නේ ගෝවකට වැඩි. කම්පැක්ට් කරලා අල්ලනවා කියන එකනේ. එතකොට ඒක මේ වෙන වාසි මොනවද? ඒ කියන්නේ කෘමි හානි මේ අඩුයි ගොඩක්. අණු හානි අඩුයි කොළ ඝනකම් හින්දා. මේක මේ කම්පැක්ට් කරන එක කම්පැක්ට් කරනවා කියන්නේ මේ සද්ද එන්නේ හොඳට ගෙඩි එකට කම්පැක්ට් වෙලා තිබ්බ. එහෙම නැත්නම් කොළ එකට තදින් බැඳිලා තියෙනකොට තමයි මෙන්න මේ සද්ද එන්නේ. මේ ගෝවගේ තව වාසියක් තියෙනවා ග්‍රෑම් 800යි කිලෝ එකක් වගේ තමයි තියෙන්නේ. එහෙනම් මාකට් එකේ ඒ කියන්නේ වටිනාකම පොඩක් වැඩි. මධ්‍යස්ථ බර හින්දානේ. සාමාන්‍යයෙන් අපි ගත්තාම කොමඩු පැපොල්
ඊට පස්සේ ගෝවා මේ සමහර භෝගවල ග්‍රෑම් 800 කිලෝ එක 1200 වගේ වුණාම තමයි ඒකේ මාකට් එක වැඩි. මොකද මධ්‍යස්ථ බර ගෙඩි ලොකු වුණාමත් බර අඩුයි, ගෙඩි පොඩි වුණාමත් බර අඩුයි. ඒක තව ලක්ෂණයක් විදිහට ගන්නවා, වාසි සහගත ලක්ෂණයක් විදිහට මේ ප්‍රභේදේ. සාමාන්‍යයෙන් ගෝවාක්කරයකින් අස්වැන්න කොච්චරක් ගන්න පුළුවන්ද? අපි අස්වැන්න ගන්න පුළුවන් අපිට කෙරෙහින් කිලෝ 25000ක් වගේ තමයි. සාමාන්‍යයෙන් කිලෝ 25000ක් වගේ අස්වැන්නක් එනවා. මේ දවස්වල මිල කීයද? මේ දවස්වල මිල නම් මාකට් එකේ යනවා 250 200 වගේ තමයි දැන්. 200 250 ගන්න. ඒකට අක්කරයකින් ගන්න පුළුවන් කිලෝ 25000 30000ක් වගේ. මේ දවස්වල මිල යනවා රුපියල් 200 254 වගේ. සාමාන්‍යයෙන් ගෝවාක්කරයක් නඩත්තු කරලා ඉවර වෙන්න. ඒ කියන්නේ බීජ වලට බිම් සැකසීම සහ මේකේ කරන නඩත්තු කටයුතු ඒ සියල්ලටම කොච්චරක් වගේ මිලක් යනවද? අපිට ඒ කියන්නේ ගෝවා සාමාන්‍යයෙන් වගා කරලා ඉවර වෙන්නම යනවා ලක්ෂ 4.5ක් වගේ තමයි යන්නේ. ලක්ෂ 4.5ක් යනවා. එහෙනම් බොහොමත් ස්තුතියි අපිත් එක්ක සම්බන්ධ වුණාට අපි සුබ පතනවා. කෘෂි කර්මාන්තය ගත්තාම අවිනිශ්චිතයි. ඒ කියන්නේ ලාභ පාඩු කියන එක අවිනිශ්චිතයි. නමුත් දැන් මේ අපි කතා කරපු ගෝවා වගාවේ ගත්තොත් කරේක අස්යන් කිලෝ 25000 30000ක් වෙනවා. එතකොට වෙළඳපොලේ මිල ඇවිල්ලා රුපියල් 200 250. ඒ කියන්නේ සාමාන්‍යයෙන් ලක්ෂ 5ක් වියදම් කළා වගාවට ලක්ෂ 60ක වගේ ලාභයක් ලබා ගන්න පුළුවන්. ඒක එහෙම නොවෙන්නත් පුළුවන්. වගාවට යම් කිසි කාලගුණික හානියක් සිදු වුණොත්, එහෙම නැත්නම් වෙළඳපොළ මිල වෙනස් වුණොත්, නමුත් හරි කන්නට හරි කාලෙට වැඩි අස්වැන්නක් වැඩි මිලක් යටතේ දුන්නොත් ඉතාමත්ම ලාභ ලබා ගන්න පුළුවන් අංශයක් තමයි කෘෂි කර්මාන්තයේ. ඒකට උදාහරණයක් තමයි මේ අපි ගෙනාවේ. ලංකාවේ හොඳම ඇග්‍රිකල්චර් YouTube channel එක කවුළු ඇග්‍රෝ අපිත් එක්ක රැඳිලා ඉන්න දිගටම මේ වගේ ලස්සන වීඩියෝ නරඹන්න.